අලුත් වැඩ කරන්න හදන්නේ ස්කොට්ලන්ඩ් ගාම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මුලින් ඉඳන් අග වෙනකම් අපි බලමු මොකක්ද කියලා. ඉතින් ඔන්න වෙනද වගේම ඉතාමත් ආදරෙන් මගේ යාළුවෝ හැමෝම SL Brits YouTube channel එකට පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක අද නම් බලන්නේ. ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන updates එංගලන්තේ මහා නැත්නම් එක්ස් රාජධානිය updates ඔයාලට ඒවලම බලා ගන්න. අපි බලමු මොකක්ද මේ අද මාතෘකාව කියලා. යමු අපි එහෙනම් වැඩිදුර කතා නැතුව මාතෘකාව. ඔයාලා දන්නවා පහුගිය දවස්වල එංගලන්තයට එන්න පුළුවන් ලේසිම visa category එක කියන care worker visa. ඊට මේ health and social care sector එකේ තිබුණු වීසා වලට ගොඩාක් ප්‍රශ්න මතුවුණා. සමහර අවස්ථාවලදී ඩිපෙන්ඩන්ට්ස් ලක ගෙනෙන්න තහනම් කරා. ඊට අමතරව දැන් අලුතෙන් නීතියක් ගෙනාවා යාලා 12 වෙනිදාන් පස්සේ මාර්තු 12 වෙනිදාන් පස්සේ තමයි නීතිය ගෙනාවේ. අප්‍රේල් 9 වෙනිදා ඉඳලා එංගලන්තේ ඉන්න එහෙම නැත්නම් එක්සත් රාජධානියේ ඉන්න කෙනෙක් තමයි ප්‍රයොරිටි කරන්න ඕනේ රික්‍රූට්මන්ට්ස් වලදී ඕවර්සීස් ඇප්ලිකන්ට් කෙනෙකුට ඇක්සෙප්ට් කරන්න කලින්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ගොඩක් වෙනස් වුණා. ඉතින් ඒ කාරණා අතරතුර මට මෙන්න මේ කතාවත් කියන්න අවශ්‍යතාවය තිබුණා. ඒ තමයි Scottish Rural Visa Program එක ගැන. ඉතින් මේ Scottish Rural Visa Program එක ඇත්තටම අඳුන්වලා දුන්නේ ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එකෙන්. ඉතින් ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එක ගැන නැත්තම් තාමත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔළුවේ මොකද්ද මේ ස්කොට්ලන්ඩ් කියන්නේ? මොකද්ද මේ වේල්ස් කියන්නේ? මොකද්ද මේ ඉංග්ලන්ඩ් කියන්නේ? කවුද මේ කියනව කට්ටියක් මොකද්ද මේ ග්‍රේට් බ්‍රිටන් කියලා මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය. මේක කියන්නේ වෙනස දන්නේ නැත්තම් මෙන්න මේ පොඩි වීඩියෝ ක්ලිප් එක බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි මොකද්ද මහා බ්‍රිතාන්‍ය කියලා කියන්නේ? එක්සත් රාජධානිය කියලා කියන්නේ එහෙම නැත්නම් ඉංග්ලන්ඩ් කියලා කියන්නේ ඊට අමතරව වේල්ස් ස්කොට්ලන්ඩ් ඔය නෝදර්න් අයර්ලන්ඩ් ඔය වගේ රටවල් පිළිබඳ පොඩි අවබෝධයක් එයි මේ වීඩියෝ ක්ලිප් බ්‍රිටිෂ් අයිල්ස් කියන ටික හරියටම වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා ඔයාලට අවබෝධයක් එන්න ඇති. මේ වගේ පුංචි කාරණා මම මගේ වීඩියෝ එක යන අතරතුර මගේ ප්‍රධාන වීඩියෝ එක අතරතුර මම දානවා ඔයාලගේ දැනුවත් වීම පිණිස අද ඉඳලා. ඉතින් ඒක වැදගත් වෙයි කියලා හිතනවා. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න ඒක හොඳද නැද්ද කියලා. ඉතින් මම ඔයාලට කලින් කතා කරා වගේ අපි කතා කරලා බලමු දැන් මොකද්ද මේ Scottish Rural visa program එක කියලා. ඇත්තටම මේ visa program එක හඳුන්වලා දීලා තියෙන්නේ Cabinet Secretary of Rural Affairs and Ireland Mary කියන කෙනත් සහ Neil Gray Ministry of Europe Culture and International Development. මෙන්න මේ දෙන්න එකතු වෙලා තමයි මේ proposal එකක් ගෙනල්ලා තියෙන්නේ. මේ proposal එක ගෙනල්ලා තියෙන්නේ 2022 සැප්තැම්බර් වල ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එකෙන්. එතකොට ඔයාලා දන්නවා මේ ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එකෙන් proposal එකක් ගෙනාව පළියට එහෙම නැත්නම් යෝජනාවක් ගෙනාව පළියට එංගලන්තේ එහෙම නැත්නම් UK United Kingdom ගවර්න්මන්ට් යටතේ තමයි ඇත්තටම තියෙන්නේ ස්කොට්ලන්ඩ් ඇත්තටම. ඉතින් ඒගොල්ලෝ එකපාරට මේක පාස් කරන්නේ නැහැ. නමුත් මේක තාමත් තියෙන 2022 ගෙනාපු මේ යෝජනාව තාමත් යෝජනා මට්ටමේ තියෙන්නේ. හැබැයි මේ දවස්වල ඒක ගැන වැඩි කතා බහකට ලක් වෙනවා මේ කාලය ඇතුළත. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවේ. ඉතින් මේකේ වැදගත්කම තමයි ඔයාලා දන්නවා මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ලෝකේ අනිත් රටවල් වල අනිත් ලෝකේ දියුණු අනිත් රටවල් වල තියෙනවා. විශේෂයෙන්ම කැනඩා වල මේ වගේම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා rural visa කියලා. එතකොට මොකද්ද මේගොල්ලෝ මේකෙන් කරන්නේ? ඔයාලා දන්නවා හැම රටකම රටේ තියෙනවා. ඒ වගේම එංගලන්තේ, මහා බ්‍රිතාන්‍යය, ස්කොට්ලන්ඩ්, වේල්ස් හැම රටක ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තේ හැම රටකම තියෙනවා මේ rural areas එහෙම ග්‍රාමීය ප්‍රදේශ. ඉතින් මේ ග්‍රාමීය ප්‍රදේශ වලට විශේෂයෙන්ම මිනිස්සු යන ප්‍රමාණය අඩුයි. එතකොට වෙලා තියෙන්නේ දැනට ස්කොට්ලන්ඩ්ට වෙලා තියෙන්නේ. එතකොට මිනිස්සු ඒ ප්‍රදේශ වලට යන්නේ නැති වෙනකොට ඒ ප්‍රදේශවල වල තියෙන බිස්නසස් වල ඊට පස්සේ ඒ ප්‍රදේශවල තියෙන අනිකුත් සංවර්ධන වැඩසටහන් ඉකොනොමියේ ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගතිපු මේ ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එක මේ විදිහට rural visa program එකක් යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාව තාම සම්මත වෙලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒක සම්මත වෙයි කියලා ඉස්සරහට. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන මම ඔයාලට කිව්වා වගේ මේක ඇත්තටම rural areas වලට එහෙම ග්‍රාමීය ප්‍රදේශ වලට තමයි මේ visa program එකෙන් visa program එක දියත් කරන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පිට රටවල වලින් මිනිස්සු එක්කගෙන ඇවිල්ලා ඒ ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි කරවන්න සහ ඒගොල්ලොන්ට ග්‍රාමීය ප්‍රදේශවල වල ජීවත් වෙන්න ඒ අවට රැකියාවක් කරන්න ඒ ඉකොනොමි එකට ඒ ප්‍රදේශයේ ඉකොනොමි එක ඩෙවලොප් කරන්න ඒ ඒරියා එකේ ඉකොනොමි එක ඩෙවලොප් කරන්න හදපු ප්‍රෝග්‍රෑම් තමයි බොහොම සරලව කියනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මොන වගේ කණ්ඩායමක්ද එලිජිබල් වෙන්නේ? කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියන බව පිළිබඳව කතා කරන්න. ඉතින් අතරම මේක ස්කිල් එක්ස්පීරියන්ස් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මේකට අතරම විශේෂ
එයම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ඇග්‍රිකල්චර් සම්බන්ධව ඒකම එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් සම්බන්ධව එහෙම නැත්නම් ටුවරිසම් සෙක්ටර් එකේ ඉන්න එහෙම නැත්නම් ෆුඩ් ප්‍රොඩක්ෂන් පැත්තේ ඉන්න අය තමයි මේගොල්ලෝ වැඩිපුරම ටාගට් කරන්නේ. එතකොට මේ වීසා එක ගන්න ඇත්තටම මොකද කරන්න ඕනේ? මේ වීසා එකකට ඇප්ලයි කරන්න මේ වීසා එක මේ ප්‍රෝග්‍රෑම් එක අප්‍රූව් වුණාට පස්සේ මම අපි හිතනවා දැන් ළඟකදී ඒ කියන්නේ බොහොම නුදුරු කාලයකදී මේ වීසා වැඩසටහනත් ඉදිරියේදී දිරිමත් කරලා මේ ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එක UK ගවර්න්මන්ට් එකට පොඩ පුෂ් කරලා ඉවර වෙලා මේක ඉස්සරහට අරගෙන යයි කියලා. ඉතින් මේකෙදි කොහොමද මේ වීසා එක ගන්නෙ? ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් දැන් මෙහි තියෙන ප්‍රෝග්‍රෑම් එක වගේම තමයි එම්ප්ලොයිමන්ට් ඔෆර් එකක්. කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න එම්ප්ලොයි කෙනෙක් ඔෆර් එකක් දෙන්න ඕනේ. ඒ ඔෆර් එකත් එක්ක තමයි වීසා ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් කියලා තියෙන්න ඕනේ ඔයාලට. එතකොට මේ ස්පොන්සර් කෙනෙක් ඒ ස්පොන්සර් කවුද? කොහේද? මොන වගේ සෙක්ටර් එකකද වැඩ කරන්නේ? මම කලින් කියපු සෙක්ටර්ස් වල වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන සෙක්ටර් එකක වෙන්නත් පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ ලේබර් ෂෝටේජ් කියන එක, ඒ කියන්නේ කම්කරුවන් දැනට මේගොල්ලොන්ට අවශ්‍ය ලේබර් එක කවර් කරගන්න බැරි ඒරියාස් ටික තියෙනවනේ. අන්න ඒ ඒරියාස් වලට තමයි මේගොල්ලෝ ප්‍රයොරිටි එක දෙන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට මොකද්ද මේකේ ඩියුරේෂන්? මේ ඩියුරේෂන් ඊට පස්සේ කොච්චර කාලයකට දෙන්නේ? ඊට පස්සේ ඒ කාලය ඇතුළත මොනවද කරන්න පුළුවන්? එතකොට මේක ඇත්තටම හම්බෙන්නේ මුලින්ම ටෙම්පරරි වීසා එකක් විදියට අවුරුදු 3. අවුරුදු 3න් පස්සේ පර්මනන්ට් රෙසිඩෙන්සි දක්වා ඔයාලට මේක අරගෙන යන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න පුළුවන්. අවුරුදු 3න් පස්සේ තව අවුරුදු 2කට දික් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක මේ වීසා එක තුලින් indefinite leave to remain UK වල indefinite leave to remain apply කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ location requirement එක මේක බොහොම වැදගත් කාරණාවක්. මොකද මේක දෙන්නේ rural areas වලට. මේ වීසා එක හම්බෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ අදාළ area එකට ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. ඒ කාලය ඇතුළත ඒ අදාළ කාලය ඇතුළත ඔයාලට වෙන කොහෙටවත් යන්න බෑ. ඒ කාලය ඇතුළත ඔයාලා ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙලා ඒ ප්‍රදේශයේ රැකියාව කරලා ඒ ප්‍රදේශයේ සහ නගරයේ එහෙම නැත්නම් රටේ ඉකොනොමි එක ඩෙවලොප් කරන්න දායකත්වය දෙන්න ඕනේ. ඒක තමයි අනිත් ප්‍රධාන කාරණාව. ඒකට කොහොමද ඇප්ලයි කරන්නේ? මේකට කොහොමද ඇප්ලයි කරන්න පුළුවන්? මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අප්‍රූව් වුණොත් UK ගවර්න්මන්ට් එක මේ ප්‍රෝග්‍රෑම් එක මේ වීසා ප්‍රෝග්‍රෑම් එක අප්‍රූව් කරොත් කොහොමද ඇප්ලයි කරන්නේ? පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න. එතකොට ඔයාලට ලේසි. ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ rural ස්කොට්ලන්ඩ් rural area එකකින් ජොබ් එකක් හොයාගන්න. ජොබ් ඔෆර් එකක් හොයාගන්නවා. ඒ කියන්නේ ස්පොන්සර් කෙනෙක් හොයාගන්න. එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න. ඔයාලට ස්පොන්සර් කරන්න ඕනේ තරම් ඉන්නවා ස්පොන්සර් කරන්න. ඊට පස්සේ ඒ ડોකියුමන්ට් එක අරගෙන ඔයාලා අනිත් ස්ටෙප්ස් ටික usually visa apply කරනවා වගේ තමයි visa application එකට දාන්න ඕන. ඊට පස්සේ visa application එක දැම්මට පස්සේ මම බොහොම සරලව කියන්න ඔයාලට receive your visa work and settle in Scotland. එතනෝ කාරණා ටික තමයි අතරම මට කියන්න අවශ්‍යතාවය වුණේ. එතනින් යාට ගියාට පස්සේ ආවට පස්සේ ඔයාලට පුළුවන් permanent path එකට දාගන්න ILR apply කරගන්න. ඒ දේවල් වලට ඔයාලට අවස්ථාව තියෙනවා. ඊට අමතරව අනිත් benefits තමයි ඔයාලට family members ලා එක්කගෙන ඉන්න පුළුවන්. ඔයාලගේ dependents ලා එක්කගෙන ඉමේ හැකියාව තියෙනවා. මේ වගේ රැකියාවක් මේ වගේ ස්පොන්සර්ෂිප් එකක් එහෙම නැත්නම් මේ වගේ වීසා එකක් හම්බ වුණොත්. ඒකට ඒ වගේම මම කරන්ට් ස්ටේටස් එක මම කියන්නම් මේක මම කලින් කිව්වා යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අලුත්ම ස්ටේටස් එක තමයි මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ කියන්නේ ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ as of now the Scottish Rural Visa Pilot Program is still being developed. ඒක තාමත් ඩෙවලොප් කරගෙන යන ගමන් with some aspects depending on approvals from UK government. UK government එක කොහොමද මේකට රෙස්පොන්ස් කරන්නේ? ඒ රෙස්පොන්ඩ් එක මත තමයි මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ඉදිරියේදී ලොන්ච් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් අපි බලමු මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම තියෙවිද කියලා. ඔයාලා මේ ගැන මොකද්ද හිතන්නේ? ඔයාලට හිතෙනවද මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අප්‍රූව් වෙලා ගවර්න්මන්ට් එකෙන් UK ගවර්න්මන්ට් එකෙන් මේක ලොන්ච් කරොත් ඔයාලා හිතනවද ඔයාලට එන්න පුළුවන් වෙයි කියලා? ඔයාලට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි කියලා? ඔයාලා මොකද්ද මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. UK වලට එන්න බලාගෙන කැමති කෙනෙක් ඉන්නවනම් ඉදිරියේ තව අවුරුද්දකින් දෙකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාසයකින් වෙන්න පුළුවන්. එයාලට මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ගැන මේ වීසා ප්‍රෝග්‍රෑම් එක ගැන අප්ඩේට්ස් අවශ්‍ය නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. SRBits YouTube එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වැදගත් තොරතුරු අරගෙන මම එනවා මගේ channel එකෙන්. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ ගැන මොකක්ද හිතන්නේ? ඔයාලට හිතෙනවද ස්කොට්ලන්ඩ් ගවර්න්මන්ට් එකට පුළුවන් වෙයි කියලා UK නැත්නම් United Kingdom ගවර්න්මන්ට් එක පුෂ් කරලා මේ වීසා ප්‍රෝග්‍රෑම් එක අප්‍රූව් කරගන්න. අපි බලාගෙන ඉඳමු. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. SRBits YouTube channel එකට තියාගන්න. අපි අපේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ගිහින් එන්නම් එහෙනම් ඔයාලට ජය